නයිට් පදවිය නොහොත් බ්‍රිතාන්‍යයේ උසස්ම ගෞරවය. නයිට් පදවිය නැත්නම් නයිට්හුඩ් කියලා කියන්නේ එක්සත් රාජධානී රාජාණ්ඩුව විසින් ලබා දෙන උසස්ම ගෞරව සම්මානයක්. මේක සමාජයට, කලාවට, ක්‍රීඩාවට, විද්‍යාවට හෝ පුණ්‍ය කටයුතු සඳහා කරන ලද විශිෂ්ට සේවා වෙනුවෙන් තමයි පිරිනමනු ලබන්නේ. නයිට් පදවිය ලබන පුරුෂයින්ට සර් යන නාමය භාවිතා කිරීමට අයිතිය හිමි වෙනවා වගේම කාන්තාවන්ට ඩේම් යන නාමය භාවිතා කරන්න පුළුවන් වෙනවා. මෑත කාලීන කැපීපෙනෙන අන්දමේ නයිට්වරු කිහිප දෙනෙක් නම් කරනු ලැබුවා. 2025 ජූනි රජුගේ උපන්දින ගෞරව ලැයිස්තුව යටතේ ක්‍රීඩාවට හා පුණ්‍ය කටයුතු සඳහා කළ සේවය වෙනුවෙන් සර් ඩේවිඩ් බෙකම්ද, කලාවට කළ මහඟු දායකත්වය වෙනුවෙන් සර් ගෑරි ඕල්ඩ්මන්ද, සංගීතයට සහ පුණ්‍ය කටයුතු සඳහා කළ සේවය වෙනුවෙන් සර් රොජර් ඩොල්ට්‍රේද නයිට් පදවිය හිමි වුණා. ඊළඟට 2025 අලුත් අවුරුදු ගෞරව ලැයිස්තුව යටතේ නොබෙල් ත්‍යාගලාභී නවකතාකරුවෙකු වන සර් කාසුවෝ ඉෂුගුරෝටද සංගීතඥ සහ මාධ්‍ය පෞරුෂය වෙනුවෙන් ඩේම් මයිලින් ක්ලාස් හටද නයිට් පදවිය හිමි වුණා. විදේශිකයින්ට නයිට් පදවිය ලබා දෙනකොට එක්සත් රාජධානීය පුරවැසිභාවයේ නැති විදේශීය පුද්ගලයින්ටත් නයිට් පදවිය ලබා දෙන්න පුළුවන්. මේක ඔන්රේ නයිට්හුඩ් නොහොත් ගෞරවීය නයිට් පදවිය කියලයි හඳුන්වන්නේ. මෑත කාලීනව මේ වෙනුවෙන් කැපී පෙනෙන උදාහරණ තමයි තාක්ෂණය හා පුණ්‍ය කටයුතු වෙනුවෙන් බිල් ගේට්ස්ටත්, සිනමාවට කළ සේවය වෙනුවෙන් ස්ටීව් ස්පිල්බර්ග්ටත්, කලාවට කළ සේවය හා මානුෂීය කටයුතු වෙනුවෙන් ඇන්ජලීනා ජොලි හටත් ඔන්රේරි නයිට්හුඩ් හිමි වුණා. හැබැයි මේක වැදගත් දේ තමයි ඔන්රේරි නයිට්හුඩ් ලබන විදේශිකයින්ට සර් හෝ ඩේම් යන නාමයන් නිල වශයෙන් භාවිතා කරන්න බැහැ කියන එක. මොකද එයාලට එක්සත් රාජධානී පුරවැසිභාවය නැති හින්දා. උදාහරණයක් විදිහට බිල් ගේට්ස්ගේ නම KBE Knight Commander of the Order of the British Empire යන සමීප නාමයට පසුව සඳහන් වුණත් ඔහුව සර් බිල් ගේට්ස් විදිහට හඳුන්වන්න බෑ. ඉතින් මේ නයිට් පදවිය ලබා ගන්නේ කොහොමද? සාම්ප්‍රදායිකව නයිට් පදවිය ලබා දෙන්නේ වසරකට දෙවරක් පමණයි. ඒ තමයි ජූනි මාසයේ තියෙන රජුගේ උපන්දින ගෞරව ලැයිස්තුව, ජනවාරි මාසයේ තියෙන අලුත් අවුරුදු ගෞරව ලැයිස්තුව. මෙම ගෞරව උත්සවවලදී රජු හෝ රැජින විසින් විශේෂ උත්සවයකදී කඩුවකින් උරහිස මත තට්ටු කිරීමෙන් නයිට් පදවිය නිල වශයෙන් පිරිනමනු ලබනවා. ඉතින් මේ නයිට් පදවිය කියලා කියන්නේ මධ්‍යතන යුගයේ හිටපු නයිට්ස් වරු නොහොත් අශ්වාරෝහක රණශූරයන්ගෙන් පැවතෙන සම්ප්‍රදායක්. ඒ කාලේ නයිට්ස් උනේ රජු ආරක්ෂා කරන යුද්ධයේදී රට ආරක්ෂා කරන ආපිජාත සොල්දාදුවන්. අද මේක සමාජයට සේවය කරන අසාමාන්‍ය දායකත්වයක් ලබා දෙන සියලු ශේෂ්ත්‍රවල පුද්ගලයන් වෙනුවෙන් පිරිනමනු ලබන උසස්ම සිවිල් ගෞරවය බවට පත් වෙලා තියෙනවා.